ඔබේ ඇඟේ නූල් පොටක් නෑ. හරිම විරූපී. නහරවැල් පෑදිලා. ඉලෑට ඉලිප්පිලා. සැබවින්ම ඔබ කවුද? අනේ පින්වත්නි, මම දසන්න කියන රටේ ඒරකච්ච කියන නගරයේ ජීවත් වෙච්ච කෙනෙක්. ඒ කාලේ මං ධනපාල කියලා ධනවත් සිටුවරයෙක් වෙලා තමයි හිටියේ. මට කිසිම ශ්‍රද්ධාවක් තිබුණේ නෑ. හරිම මසුරුකමින් තමයි ජීවත් වුනේ. කිසිම දෙයක් දන් දුන්නේ නෑ. දන් දුන්නට වැඩක් නෑ. දන් දීමෙහි විපාක නෑ. පව්පින් කියලා දෙයක් මේ ලෝකේ නෑ. පුද පූජාවල් සිදු කරන එක කොච්චර මෝඩකමක්ද? ඔය විදිහේ මිත්‍යා දෘෂ්ටි අරගෙන තමයි මං ඒ කාලේ ජීවත් වුනේ. ඒ කාලේ දාන ශීලාදී පින්කම් කරපු මිනිස්සුන්ටත් පව්පින්වල විපාක නෑ. දන් දීලා වැඩක් නෑ. පුද පූජාවල් තියලා වැඩක් නෑ වගේ දේවල් කියලා ඒ පින් කරපු මිනිස්සුන්වත් පිනෙන් ඈත් කළා. පින්කම් වලට හරියට බාධා කළා. පින් කරන මිනිස්සුන්ගේ පින්කම් වලට හරියට උපහාස කළා, අපහාස කළා. ඒ පින්කම් විවේචනය කළා. අනේ අන්තිමට මම මැරිලා පෙරේතෙක් වෙලා තමයි ඉපදුනේ. දාණයට ගරහා කරලා මසුරු කමින් දන් නොදී ඉඳලා දැන් මං සාපිපාසා දුකින් පීඩා විඳින පෙරේතෙක් වෙලා ඉන්නේ. ඒ කාලේ මට දන් දෙන්න තරම් වත්කමක් නොතිබ්බා නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිය නිසා දෙන්න පුළුවන්කම තිබ්බත් දන් දුන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, දන් දීපු අය පවා ඒ දන් දීමෙන් ඈත් කළා. තව මාස 4කින් මේ පෙරේතෙක් වෙලා විඳපු දුක නම් අවසන් වෙනවා. නමුත් ඊට පස්සේ මං ආයෙත් අවීචි කියන මහා නරකයේ ගිහින් උපදිනවා. පින්වත්නි, මං ඔබලාට එකම එක අවවාදයක් දෙන්නම්. ඒ තමයි සචේතම් පාපකං කම්මං කරිස්සත කරෝතවා නකෝ දුක්ඛා පමුත්‍යත්ති uppacchāpi පලායතං. ඔබලා දැන් පව්කම් කරනවා නම් හෝ මතුවට පව්කම් කරන්න හිතාගෙන ඉන්නවා නම් හෝ හොඳට මතක තියාගන්න, කරන පව් වලින් නම් කවදාවත් ගැලවුමක් ලැබෙන්නේ නැහැ. පව්කම් කරලා අහසට පැනලා ගිහින් සැඟවෙන්න හැදුවත් කලකම් නම් ගෙවන්නම සිද්ධ වෙනවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ මිත්‍යා දෘෂ්ටිගත් එක්තරා ධනපාල නම් වූ සිටුවරයෙක් තමනුත් පින්කම් නොකර පව්කම්ම කරලා අනුන්ගේ පිනටත් බාධා කරලා අනුන්ව පිනෙන් ඈත් කරලා පවටම තල්ලු කරලා උභයාර්ථයම විනාශ කරගත්ත හේතුවෙන් ප්‍රේතෙක් වෙලා විඳින දුකක් ගැනයි භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට පේතවත්තු පාළියේහි ධනපාල නම් පේතවත්තුව පෙන්වා දෙමින් අපට මේ ගෝර කටුක සංසාරයේහි ඇති භයානකකම ගැන කියලා දෙන්නේ. ඒක නිසාම බෝසත් ගුණ පුරන මහා බෝධිසත්ව සත්පුරුෂයෝ කොයි මොහොතකදීවත් කිසිම කෙනෙකුගේ පිනකට තප්පරයක තරමින්වත් සුළු කාලයකින්වත් බාධා කරන්නට, ඒ කරන පින්කමට හානියක් කරන්නට, ඒ වගේ මේ බඳු පින්කමක් විනාශ කරන්නට කල්පනා කරන්නේ නැහැ. ලෝක සත්වයා පිනට කුසලයට යොමු කරවමින් මේ සංසාර දුකින් එතර කෙරවීම පිළිබඳවම බලවත් අදහසකින් දසපාරමිතා ධර්ම සමත්‍රිංශත්ව සම්පූර්ණ කරගනිමින් ලෝතුරා බුදු බව ප්‍රාර්ථනා කරන ඒ මහා බෝධිසත්වවරයෙක් පිනට බාධා කිරීමත්, පිනට බාධා කිරීම නිසා ගෙවන්නට සිදුවන විපාක පිළිබඳවත් කොහොමද කල්පනා කරන්නේ කියන බව බෝධිචර්යාවතාරයේදී අපට ඊටාම ලස්සනට පෙන්වා දෙනවා. මහා බෝධිසත්වවරයෙක් කල්පනා කරනවා, යම්කිසි පුද්ගලයෙක් ක්ෂණයක් තරම් හෝ සුළු කාලයක් වුණත් සත්වයන්ගේ පිනට හානි කරනවා නම් ඔහුට දුගතීන්හි කෙලවරක් නැහැ කියලා. මේ විදිහට නුවණින් කල්පනා කරන මහා බෝධිසත්වවරු අපට කියලා දෙන්නේ අනුන්ගේ පිනට හානි කරන්නට තරම් ඊතා පහත් පෞකාරයෙක් වෙන්නට එපා. මේ සුන්දර වූ මනුෂ්‍ය ජීවිතය මෙබඳු අසත්පුරුෂකම් වලින් කිලිටි කරගන්න එපා කියන එකයි. ධම්මපද පාළියේහි පෙන්වා දෙනවා.
පාපෝපි පස්සති භද්‍රං යාව පාපන්න පච්චති යදාව පච්චති පාපං අත පාපෝ පාපානි පස්සති. පව් කරන අසත්පුරුෂ කෙනා ඒ තමන් කළා වූ පව්කම් වල විපාක පෙරලා තමන් වෙත පැමිණෙන තාක්කල් තමන් කළ පව්කම් ගැන ඒ කෙනා දකින්නේ යහපත් විදිහටමයි. නමුත් යම්කිසි දිනයක තමන් කළ පව්වල විපාක ඊටාම දරුණු විදිහට තමන්ට විපාක දෙමින් තමන්ගේ ජීවිතයට නොයෙක් දුක් ඇති වෙනවාද, අන්න එදාට තමයි එයා තේරුම් ගන්නේ මම මේ මොන පව්කම්ද මේ සංසාරයේ කරලා තියෙන්නේ කියලා. ඒ වගේමයි භද්‍රෝපි පස්සති පාපං යාව භද්‍රන්න පච්චති යදාව පච්චති භද්‍රං අත භද්‍රෝ භද්‍රානි පස්සති. සමහර විට පින්කම් කරන කෙනත් ඒ කරන යහපත තමන් කරා පැමිණෙන්නේ නැති තාක්කල් හිතනවා තමන් කරපු පිනට තමන්ට හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා. නමුත් යම් කිසි දවසක කළා වූ ඒ යහපතට හොඳ ප්‍රතිඵල තමන්ට ලැබෙනවද, අන්න ඒකේ දවසට තමයි ඒ පින් කරපු කෙනත් තේරුම් ගන්නේ මං කරපු පින කොච්චර වටිනවද කියලා. ඒක නිසා මේ සම්බුදු දහම අපට පෙන්වා දෙන්නේ මේ අපේ ජීවිතයත් පිනට යොමු කරමින් අන් අයවත් පිනටම යොමු කරගන්න, තමනුත් පව් කරන්න එපා, අන් අයවත් පාපයට තල්ලු කරන්න එපා කියන එකයි.